මලයාලම් සිනමාවේ නවමු පිටුවක් පෙරළුපු අලුත්ම චිත්‍රපටය ගැන තමයි අද කතා කරන්නේ. තමයි ලෝකා චැප්ටර් 1 චන්ද්‍රා. ලෝක චැප්ටර් 1 එක අධ්‍යක්ෂණය කරන්නේ ඩොමිනික් කරුන්. මේ වගේම මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අපි හැමෝම දන්න දුල්කර් සල්මාන්ගේ නිෂ්පාදන ආයතනයෙන්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ චන්ද්‍රා විදිහට කල්යාණි ප්‍රියදර්ශන්. මේ වගේම අපි හැමෝම ආදරය කරන නස්ලෙන් තමයි සනී විදිහට චරිත නිරූපණය කරන්නේ. මේක ෆැන්ටසි ඇක්ෂන් කොමඩි සුපර් හීරෝ ෆිල්ම් එකක්. මේ ලෝක යුනිවර්ස් එක ඊටාම වැදගත් වෙන්නේ මේකට හේතුව අපි කලින් මින්නල් මුරලි ෆිල්ම් එක බලලා තියෙනවා මලයාලම් සුපර් හීරෝ එකක් විදිහට. ඒ වගේම මින්නල් මුරලි ඇතුළු තවත් චරිත එකතු කරලා සුපර් හීරෝ යුනිවර්ස් එකක් නිර්මාණය කරනවා කියලා රූමර්ස් මේ දවස්වල යනවා. හැබැයි මලයාලම් සිනමා ඉතිහාසයේ ඔෆිෂියලිම අනවුන්ස් කරපු පළවෙනි සුපර් හීරෝ යුනිවර්ස් එක තමයි ලෝකා කියන්නේ. මේක චිත්‍රපටි 3ක් දැනට නිර්මාණය කරලා තියෙනවා. ආරංචි වුණ විදිහට ඩොමිනික් ඇතුළු කණ්ඩායම දුල්කර්ගේ නිෂ්පාදන කණ්ඩායම චිත්‍රපටි 3ේම තිරපිටපත් අවසන් කරලා තමයි චන්ද්‍රා පළවෙනි ෆිල්ම් එකේ රූගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ. කියන්නේ මේ මොහොතේ ඊළඟ චිත්‍රපටි දෙකේ වැඩ කටයුතු සිදු වෙමින් පවතිනවා. අන්න ඒ නිසාම මම හිතන්නේ මේ ට්‍රයොලොජි එකට හොඳ අවසානයක් ලැබෙයි කියලා හිතෙනවා. මොකද හිතන ඒවා බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා එක්ක අලුතෙන් ලියන එකක් නෙමෙයි. මේක දැනටම ලියලා අවසන් වුණු තිරපිටපත් තමයි අපට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. සුපර් හීරෝ කියවම ගොඩක් අයට අනිවාර්යයෙන්ම මතක් වෙනවා මේකත් හොලිවුඩ් කොපියක් වෙන්න ඇති. මොකද චිත්‍රපටය එන්න කලින්ම ගොඩක් අය මේක වොන්ඩර් වුමන් කොපි කරා කියලා තියෙනවා. කිසිම වොන්ඩර් වුමන් කෙනෙක් ෆිල්ම් එකේ නෑ. මේකට පදනම වෙන්නේ කේරළ මිතොලොජි ස්ටෝරි එකක්. කලියන්කට්ටු නීලි කියන චරිතය තමයි මේකට බේස් කරගෙන නිර්මාණය කරලා තියෙන්නේ චන්ද්‍රා කියන කැරක්ටර් එක. කේරළ ජනකතාවල එන යක්ෂි කියලාත් මේ නීලිව හඳුන්වනවා. ඒ කියන්නේ යක්ෂි කියන කැරක්ටර් එක කියන්නේ මිනිස්සුන්ගේ විශේෂම පිරිමින්ව ඝාතනය කරන පිරිමින්ගෙන් පලිගන්න කැලෑවල සහ කැලෑ ආසන්නයේ තියෙන නිවෙස්වල මිනිස්සුන්ව බය කරන චරිතයක් විදිහට තමයි යක්ෂිව හඳුන්වන්නේ. අපි බ්‍රාහ්ම යුගම් චිත්‍රපටියෙත් මේ යක්ෂිගේ අන්නේ වර්ෂන් එක දැක්කා. ඒ වගේම තවත් ඒ කියන්නේ පංචවකඩුව වගේ පූජනීය ස්ථානවල මෙයාව ගෝඩ් මදර් කෙනෙක් විදිහට, ඒ කියන්නේ ග්‍රාමයේ ඉන්න මිනිසුන් ආරක්ෂා කරන කෙනෙක් විදිහට වැඳ පුදා ගන්නත් කේරළයේ අවස්ථාව තියෙනවා. මෙන්න මේ ඩුවලිටි එකම චිත්‍රපටයේ මේ නීලි පදනම් වෙලා නිර්මාණය කරලා තියෙන චන්ද්‍රගේ කැරක්ටර් එක අපිට දැක ගන්න පුළුවන් වෙනවා චිත්‍රපටය ඇතුලේ. මම කිව්වා වගේ මේක මලයාලම් සිනමාවේ විශේෂ පිටුවක් පෙරලනවා. ඒකට හේතුව තමයි අපි දන්නවනේ එකක් ගැහුවොත් 10ක් 20ක් වෙනවා. මෙන්න මේ වගේ කතානේ සුපර් හීරෝ ෆිල්ම් වල අපි කියන්නේ විශේෂම ඇක්ෂන් ෆිල්ම් වලත් මේක ඇක්ෂන් කොරියෝග්‍රැෆි නෙක්ස්ට් ලෙවල්. අන්න ඒ නිසාමයි මේක මම ඔයාලට තියටර් එකට ගිහිල්ලා බලන්න කියන්නේ. මේ වෙලාවෙත් ලංකාවේ ලෝක තිරගත වෙනවා. ඒ නිසා මේක මිස් කරගන්න එපා. ලංකාවේ නම් තිරගත වෙන්නේ ඔරිජිනල් මලයාලම් භාෂාවෙන් නෙමෙයි ටැමිල් ඩබ් එකක්. හැබැයි ටැමිල් ඩබ් එකෙත් කිසි අවුලක් නැතුව බලන්න පුළුවන්. මම බලපු නිසා කියන්නේ තියටර් එක්ස්පීරියන්ස් එක නෙක්ස්ට් ලෙවල්. මම මතක් කළා ඇක්ෂන් කොරියෝග්‍රැෆි ගැන. මේ චිත්‍රපටයේ සිනමැටෝග්‍රැෆි කරන්නේ නිමිෂ් රවි. මාරම ලස්සනයි. බැංගලෝර නගරයේ නියෝන් ලයිට් එක හරිම ලස්සනට කැප්චර් කරලා තියෙනවා. විශේෂයෙන්ම සුපර් හීරෝ කොස්ටියුම් කියලා එකක් මේකේ නෑ. අපි අර දකින්න ජිප්සි ටයිප් එකේ දිනදා අඳින ඇඳුම් එක්ක තමයි මේ අය නිර්මාණය කරලා තියෙන කොස්ටියුම් පව. හැබැයි ඒක මාර ආතල් බලන් ඉන්න ආසයි. අර මම කිව්වා වගේ ඇනිමේෂන් එක්ක ලයිව් ඇක්ෂන් මික්ස් කරනවා. ඒ වගේම අතීතයේ වර්තමානයේ මික්ස් කරනවා කතාව ඇතුලේ. ඊළඟට ගන් ෆයිට්, සෝඩ් ෆයිට්, මේ අවියායුධ පාවිච්චි කිරීම, හෑන්ඩ් ටු හෑන්ඩ් කොම්බැට් මේවා ඔක්කොම හොලිවුඩ් ලෙවල් එකේ ප්‍රොජෙක්ට් එකක් තරමට ඉතාම හොඳට නිර්මාණය කරලා තියෙනවා. මෑතක අන්න ඒ වගේ ඉන්දියාවේ අපි දැක්කේ කිල් ෆිල්ම් එකේ. ඒ වගේම විශේෂයෙන්ම කල්යාණි ප්‍රියදර්ශන් මේකේ මේ මේන් කැරක්ටර් එක කාන්තාවක්. කල්යාණි මාර විදිහට මහන්සි වෙලා තියෙනවා චන්ද්‍ර තමන්ගේ ඇඟට ගන්න. කිසිම තැනක නිකන් බබා ටයිප් ඇක්ෂන් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. වැඩේ නෙක්ස්ට් ලෙවල්. නස්ලෙන්ගේ කැරක්ටර් එක ගැන කිව්වොත් ඉතින් සුපුරුදු පරිදි කියුට් බෝයි තමයි. නස්ලෙන්ට පුළුවන් ඕන චරිතයක් රඟපාන්න. අපි දැක්කා කියන්නේ දුෂ්ටයාද, යාළුවාද, සයිඩ් කික් එකද, හොරෙක්ද, මැරයෙක්ද, ආදරවන්තයෙක්ද, කමේඩියන් කෙනෙක්ද ඕන දෙයක් නස්ලෙන්ට පුළුවන්. නස්ලෙන් දන්නවා අනිත් චරිත එක්ක තමන්ගේ කැරක්ටර් එක පොසිෂන් කරන්නේ කොහොමද කියලා. චිත්‍රපටයේ මගේ ෆේවරිට්ම මූමන්ට් එක තමයි කිලිකිලියේ සෝන් එකත් එක්ක කල්යාණි සුදු පාට ඇඳුමක් එක්ක ඒ නස්ලෙන්ලගේ පාටියට එන තැන. ඒක මාරම ආතල්. මෙච්චර ඇක්ෂන් තිබිලා, සුපර් හීරෝ සීන්ස් තිබිලා, වැම්පයරිසම් තිබිලා, සුපර් නැචරල් තිබිලා, ඒ වගේම කේරළ මිතොලොජි තිබිලා. හැබැයි මුළු තියටර් එකම මාරම පීක් ලෙවල් එකකට ආවේ මෙන්න මේ මූමන්ට් එකේදී. කල්යාණි සුදු ගවුමක් එක්ක කිලිකිලියේ සින්දුව එක්ක එන්ට වෙන තැන. ඉතින් මම හිතන්නේ මලයාලම් සිනමාකරුවගේ මැජික් එක ඒකයි. ඒ අය හැම තැනක්ම සුවිශේෂී විදිහට නිර්මාණය කරනවා. ඒක ලෝක ඇතුලෙත් තිබුණා. ඊළඟට හරිම ලස්සනට කැමියෝස් ප්ලේස් කරලා තිබුණා ෆිල්ම් එක ඇතුලේ. මේ ප්‍රධාන කතාවට හානියක් නොවෙන්න තමයි ඒක ඉදිරිපත් කරලා තිබුණේ. මේ තමයි පළවෙනි චැප්ටර් එක. තව ගොඩාක් අපිට එන්න තියෙනවා කියන එක හරිම තැන් තැන් වල ප්ලේස් කරලා ෆිල්ම් එක ඇතුලේ නියමටම ප්‍රේක්ෂකයා මනසට කාවැද්දුවා. මට තව හිතුණු දෙයක් තමයි මේකේ සබ්ප්ලොට් එකක් අපි චිත්‍රපටයේ පටන් ගන්නදීම පේනවා ඕගන් මාෆියා කියන අවයව ජාවාරම් ගැනත් එක්කනේ කතාව පටන් ගන්න. මෙන්න මේ සබ්ප්ලොට් එක
තව ගැඹුරින් ප්‍රධාන කතාවට එකතු කරා නම් මීට වඩා චිත්‍රපටයේ ඉමෝෂනලි ප්‍රේක්ෂකයාට බලපෑමක් ඇති කරයි කියලා මට හිතුණා. මොකද ඒක නිකන් ප්‍රධාන කතාවට නිකන් ගෑවිලා ගියා වගේ දැනුනේ. ඕගන් මාෆියා අවයව ජාවාරම කිව්වහම ඉන්දියාවේ තාම දරුණුවට පැතිරලා තියෙන දෙයක්. තාමත් විසඳ ගන්න බැරි වුණු ප්‍රශ්නයක්. ඉතින් මේක තව ගැඹුරෙන් කතා කරා නම් ඇත්තටම හොඳයි කියලා හිතුණා. මම හැමදාම කියනවා වගේ චිත්‍රපටයක් ඕනම ෂොනා එකක් වෙන්න පුළුවන්. ෆැන්ටසි, සයන්ස් ෆික්ෂන්, රොමෑන්ස් ඕනම එකක්. හැබැයි චරිත විශ්වාසනීය වෙන්න ඕනේ. ෆිල්ම් එක පටන් ගද්දිම හොරර් ෆිල්ම් එකක් වුණත් මම නිතරම කියනවා කතාව ප්‍රේක්ෂකයාට විශ්වාසනීය වුණ ගමන් අපි චරිතය එක්ක බැඳෙනවා. අන්න ඒක ලෝක ඇතුලේ කරනවා. මේක මිතොලොජි බේස් වුණු සුපර් හීරෝ ෆැන්ටසි චිත්‍රපටයක්. හැබැයි අර මම කියපු විශ්වාසනීය චරිත ගොඩනැගීම කතාව පටන් ගද්දිම මේ නිර්මාණකරුවෝ කරනවා. මතක් කරන්නම ඕනේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් නම් টොප් නොච්. මේ ඇක්ෂන් සීක්වන්සස් වල ටෙන්ෂන් එක වැඩි කරේ ඒ ගුණාත්මක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකෙන්. මොකද ඒක ගැලපුණේ නැත්තම් මම හිතන්නේ නැහැ මේ තරම් ඇක්ෂන් සීක්වන්සස් අපිට දැනෙයි කියලා. ඊළඟට මේකේ මට තවත් හිතුණු පොඩ්ඩක් හොඳයි කියලා හිතුණු දෙයක් තමයි විලනස් ගතිය අඩුයි. හැබැයි ඒකත් එක්ක තව හිතුණු දෙයක් තමයි මේක මේ කතා තුනකට දැනටම තිර පිටපත ලියලා ඉවරයිනේ. එතකොට මට හිතෙනවා අනිවාර්යයෙන්ම තුන්වෙනි චිත්‍රපටයේදී Avengers Endgame වගේ තැනකට යයි කියලා. මොකද නාචි අප්පයි කැරක්ටර් එක අර කරප්ට් ඔෆිසර් කියන එක තව දුරටත් පාවිච්චි කරා නම් හොඳයි කියලා හිතුණා. හැබැයි අර කතන්දරේ හින්දා ඒක අපිට පොඩ්ඩක් මිස් කරගන්න පුළුවන්. ෆිල්ම් එකේ කොමඩි ගැන කතා කරොත් කොමඩි ඔන් පොයින්ට් දීලා තිබුණා. ඒ කියන්නේ අර බඩාල්ලන් hina වෙන්න ඕනේ නෑ. නස්ලෙන් සහ නස්ලෙන්ගේ යාළුවෝ දෙන්න. සනී එක්ක හිටපු අනිත් කැරක්ටර් දෙක නයිජල් විනු. මෙන්න මේ කැරක්ටර්ස් තුනේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක එයාගේ කොමික් ටයිමින් ඒක මරු ෆිල්ම් එකට වෙනම රසයක් එකතු කරා. ඉතින් මලයාලම් සිනමාව මේ විදිහට විශේෂ මලයාලම් සිනමාව ගැන කතා කරොත් ඒ අය හැම ෂොනා එකක්ම මේ මොහොතේ අත්හදා බලනවා. විශේෂයෙන්ම බොලිවුඩ් යම් තරමක පසුබෑමක ඉද්දී මේ මලයාලම් සිනමාව ටිකෙන් ටික යාළගේ ස්වභාවිකත්වයත් එක්ක ඒ නළු නිලියන්ගේ තියෙන ස්වභාවිකත්වයත් එක්ක ලෝකෙත් එක්කම හුව වෙන්න හදනවා. මේ සුපර් හීරෝ කතන්දර අරගෙන ඇවිල්ලා මම හිතන්නේ කාලයට අවශ්‍ය විදිහට ටික මේ මලයාලම් සිනමාව දියුණු වෙනවා බලාගෙන ඉන්න ආසයි. ඉතින් තාමත් ලෝක බැලුවේ නැත්තම් අනිවාර්යයෙන්ම තියටර් එකට ගිහිල්ලා බලන්න මේ එක්ස්පීරියන්ස් එක මරේ මරු. රිබයික ෂාත් දෙක දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ අලුත්ම චිත්‍රපටි ගැන දැනගන්න අපි කතා කරා. ජපාන් සිනමාව, මලයාලම් සිනමාව, ලෝක සිනමාවම කතා කරන එකම තැන තමයි රිබයික ෂාත්. ඉක්මනින්ම හමු වෙමු. See you soon.